සුබ දවසක් හැමෝටම. අද මම ඔයාලට හඳුන්වලා දෙන්නේ මෙන්න මේ විශේෂය. මේක ලොබිවියා පැමටමෙන්සිස් කියලා තමයි හඳුන්වන්නේ. දැන් ඇත්තටම ලොබිවියා කියන නම භාවිතා කරන්නේ නැහැ. එතකොට ඒ වෙනුවට භාවිතා කරන එකිනොප්සිස්. එතකොට එකිනොප්සිස් පැමටමෙන්සිස් කියන නමින් තමයි මෙයාව නිවැරදිවම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙයා ආජන්ටිනාවේ ලා රියෝජා වල සියරා පැමටිනා කියන කඳුපන්තිය තමයි සම්භවය වෙලා තියෙන්නේ. ඉතින් මේ පැමටිනා කියන කඳුපන්තිය සම්භවය වීමත් එක්ක තමයි මෙයාට මෙන්න මේ නම ආදේශ වෙලා තියෙන්නේ කියන කාරණේ තමයි මට නම් හිතෙන්නේ. කෙසේ වෙතත් සාමාන්‍ය ලොබියා වර්ගයකට වඩා ටිකක් වෙනස් විදිහක් තමයි මෙයාගේ තියෙන්නේ. මම මුලදිම මෙයාව දැක්කහම හිතුවේ මේක රෙබුටියා වර්ගයක් කියලා. හැබැයි මේක තවත් ලොබිවියා එහෙම නැත්නම් එකිනොප්සිස් විශේෂයක් විදිහට තමයි හඳුනා ගන්න පුළුවන්. තරමක් හිමීට එහෙම නැත්නම් තරමක් නෙමෙයි ගොඩක් හිමීට වර්ධනය වෙන විශේෂයක්. අවුරුදු 4ක් වගේ වෙනවා මෙයාව බීජ වලින් පැල කරලා මේ වෙනකොට. ඉතින් අවුරුදු 4ක් වගේ කාලයකට පස්සේ තමයි මෙයාගේ මලක් දකින්න හම්බ වුණේ. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් මෙයා කොච්චර වේගයකින්ද වර්ධනය වෙන්නේ කියලා. ඉතින් අඳුන ගන්න එකිනොප්සිස් පැමටමෙන්සිස්